ආයුබෝවන් සම්මා සම්බුදු සරණයි මේ ස්ථානයේ ડોક્ટર රත්නායක මැතිතුමාගේ හොස්පිටල් එක මම දැන් අවුරුදු 22ක්ටත් වැඩි කාලයක් මම මේකෙන් බෙහෙත් කරනවා මරණ දෙකකින් බේරපු ડોක්ටර් කෙනෙක් මගේ මොලේ අමාරුව මොලේ කියන්නේ ලේ බිඳුවක් මං ජොබ් කරුවේ සයිප්‍රස් වල එතන මාව දාලා බැලුවාම ලේ බිඳුව නෑ නමුත් මොලේ පාත් කරන්න බෑ මේ කරන්න බෑ පස්සේ මගේ බෑන මාව ડોක්ටර් කෙනෙක් ගාවට ගෙනියන එතකොට අපි දන්නේ නැහැ බෑනගේ යාළුවෙක් කාර් එක නතර කරලා දැකලා කොයිද යන්නේ මහත්තයා කිව්වා මේක හරවන්න කාර් එක කෙලින්ම යන්න ડોક્ટર රත්නායක ගාලා හොඳේ ඉතින් පස්සේ පුතා ගෙනාවා පොඩි එකක් තමයි පස්සේ බල්ලා කිව්වා සති දෙකෙන් මම ඔයාව සනීප කරනවා කිව්වා බුදු බවත් දෙන්න ඕන ડોක්ටර්ට සති දෙකටත් ඉස්සෙල්ලා මට වැදගත් මේ දක්වා අපි සෑම දෙයක්ම බෙහෙත් ගන්න මගේ ડોක්ටර් ගාව මගේ සිය පවුල මගේ එක දුවයි මිනිපිරියන් දෙන්නයි සියලු දෙනාම බෙහෙත් ගන්න දන්න හැම කෙනෙකුටමත් කියන ඒ වගේම වතුරු එළ ආරන්නේ දෙවනි ශාඛාවේ අතුල දේව හාමුදුරුවන්ටත් එයාගේ දෙවනි හාමුදුරුව නොමර මැරුණා එයා ගෙනාවා එයාව සනීප කරා මගේ ලොකු හාමුදුරුව සනීප කෙරුවාටත් අපි නිතරම ලෙඩක් නෑ දුනොත් ඉතින් බරපතල වුණා බේරිලා අද උස්සගෙන ඇවිල්ලා යන්නේ දෙපා දෙකකින් ඒ වගේම මුදලට රාජකාරී කරන්න හරියට දුප්පත් මිනිසුන්ට උදව් කරනවා මමත් පොසත් නෑ මම දුප්පත් නමුත් සල්ලි වලට වැඩින වටින දැනුතල දරුවෙකු අම්මගෙනුට වගේ හරි ආදරේ අපේ මගේ දුවයි බෑනලා ඇමරිකාවේ ගියවිලා මගේ කකුල ගැක්කුමලා මම මෙතනට ආවා ડોක්ටර් බෙහෙත් දුන්නා ඒ කකුලේ මේ දැන් සමහර සේරම මේ කෙරුවා හැම ස්ප්‍රින් පෙත්තක් හරි දුන්නා දිව්‍ය ඖෂධයක් වෙනවා දන්න හැම කෙනෙකුටම අපි කියලා තියෙනවා යන්න කතා කරුවත් දිව්‍ය කුමාරයෙක් වගේ ඒ ડોක්ටර්ටත් ડોක්ටර්ගේ දරු දෙන්නට ડોක්ටර්ගේ නෝනටත් වැඩ කරන සෑම කෙනෙකුටත් බොහොම හිතවත් ආවාම අම්මෙකුට වගේ සැලකනවා ඒ සීලු දෙනාමට සම්මා සම්බුදු සරණයි ගෙනියන සෑම වැඩක්ම හරියාකාරීට වෙලා අපේ ડોક્ટર රත්නායක මැතිතුමාට දොස්තර මැතිතුමාට සිය පවුලට බුදු සරණයි කවදා හරි ගෞතම බුද්ධ ශාසනයේදීම අපේ රත්නායක දොස්තර මහත්තයා නිවන් දකින්න සිය පවුලට ප්‍රාර්ථනා කරනවා ඒ වගේම වැඩ කරන ඇය සියලු දෙනාටම බුදුහාමුදුරන්ගේ බුදු සරණේ සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ නිවන් දකින්නට මේ මට කරන්නේවට නිවන්ම දකින්වා කියලා එච්චර තමයි කියන්න තියෙන ස්තුතියි